Hi guys, මගේ YouTube channel එකට ඔය හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද study vlog එකක් තමයි කරන්න යන්නේ. මම ඉතින් පොඩි අන්නාසච්චායවත් තාගෙන බයර පටන් ගත්තා. අපේ බයෝ ක්ලාස් එකේ දුන්න රූප ටිකක් මම දැන් ඇඳලා ප්‍රැක්ටිස් වෙන්න තමයි යන්නේ. ඔයාලට කියන්න අමතක වුණානේ. මේක study vlog එකක් වුණානේ. 2 days study vlog එකක්. මොකද මම ඒරේ ක්ලාසස් වලට යන විදිහත් මම මේකට ඇඩ් කරන්න හිතුවා. මං කලින් study vlogs ගොඩක් ගෙනලා තියෙනවානේ. මං ඉතින් මේ ඒරේ ක්ලාසස් වලට යන vlog එකේ grocery shopping එතකොට තව ගොඩාක් ඉවට් කරා. ඔයාලා ඉස්සරහට ඒවා බලන්නකෝ. මම දැන් මේක ඇඳලා ඉවරයි. මම දැන් යන වොෂ් එකක් දාගන්න. මම ඉතින් නාගන ඉවර එළියට ආවා. අපේ අම්මා කියලා තියෙන්නේ මේ හිරු එළියෙන් කොණ්ඩේ බේර ගන්න කියලා. මොකද hair dryer එකෙන් කොණ්ඩේ බේරුවම මේ සකස් වලට හොඳ නැල්ලු. එතකොට අර ටික අලු වෙනවලු, හයි වෙනවලු. ඒ වගේ යවෙනවා. දැන් ඉතින් මම මේ නෝට් එක ලියන ගමන් තමයි ඉන්නේ. මට මේ නෝට් එක මම ඉවර කරන්න ඕනේ. මම දැන් මේ ඊට පස්සේ ඊයම නෝට් එක ලියනවා. මන්ද පිටුවත් පාස් කරලා ගියා. ওই ක්ලාස් එකේ ලියපු නෝට් එක මම දැන් අලුත් පොතක ලස්සනට ලියනවා. මොකද කිව්වා දෙපාරක් ලියන එක හොඳයි. මේ දවස්වල වැඩක් නැහැ නිච්චර. ඒ හින්දා මතකේ ඉඳත් එක මුල් පාඩම් වල කරුණු දෙපාරක් ලියන්න කියලා කිව්වා. දෙපාරක් ලියන් යන ගමන් තමයි දැන් ඉන්නේ. මම මෙතනින් මේ දේවන් ස්ටඩි බ්ලොග් ඉවර කරනවා. දැන් ඉතින් මම day 2 ස්ටඩි බ්ලොග් එකත් මම පටන් ගත්තේ. ඉතින් මම දැන් මේ ඒරව ක්ලාසස් වලට උදේම යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරතුර මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තා. ඔයාලට දෙයක් කියන්න තියෙනවා අපේ ක්ලාස් එකේ ෆෝන්ස් පාවිච්චි කරන්න දෙන්න. ඒ හින්දා මම ක්ලාස් ගිහින් මේ එන ගමන් තමයි දැන් ෆෝන් එක අරගෙන පොඩ්ඩක් වීඩියෝ පහක් දාගන්න ඕන කියලා හිතුවා. මම දැන් මේ ආරුත් කියලා මොකද කන්ට ගන්න. ක්ලාස් එක ඉවරලා හොඳ දැන් බඩේ ඉන්නේ. මම දැන් ගෙදර ආවා. අම්මා කිව්වා ඉරිදා හින්දා මේ අම්මත් ඒ ග්‍රොසරි shopping යන් කියලා. ඉතින් මම shopping කරන්න ගියා. මම මේක ගන්න ගිහින් ඉවන වැඩක් වුණේ නැහැ. මොකද මගල එකක් තියෙනවා. අපි ඉතින් අද රෑ කෑමකුත් හදන මේ කෑම හදන්නත් එක බඩු අරගත්තා අපි. අක්කයි මායි නංගි අම්මයි අපි අද දැන් තමයි ගියේ shopping කරන්න. අපි දැන් ඉතින් මේ shopping කරලා ඉවරලා වෑන් එකට යන ගමන් අපි අයිස් හතරවුත් ගත්ත. දැන් අපි කකා යන ගමන් වෙයි දැන් ආයෙත් යනවා. දැන් තවත් ගමනක්. ඒත් එකම අම්මත් එක්ක සැරොම් එකට ගියා අම්මට පොඩි වැඩ වගේකට. දැන් ගෙදර ඇවිල්ලා මේ කෑම එක හදන ගම මම තමයි කෑම හදන්නේ. මම ඉතින් බිරියානියක් තමයි හදන්නේ. ඉතින් මම ආස්ම කෑමනේ. මම ඉතින් බිරියානිය හදන ගම. ඉතින් මම දැන් මේ vlog එක ඉවර කරන්න හිතුවා. මොකද ස්ටඩි කරන්න බැරි වුණා දවසම. මම මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් හමුවෙමු. ඔයාලා කැමති vlogs යටින් comment box එකේ comment කරන්න. Thanks for watching. See you next video.